ධර්මයේ අපි කතා කරේ මෙතෙක් වෙලා තේරුවේ පාලියෙන්ද සිංහලෙන්ද? පාලියෙන් කිව්වොත් ඔබට තේරෙයිද? ඔබට නොතේරෙන එකක් සරණ යන්නේ කොහොමද? ඔබ පිරිතක් කිව්වොත් මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි කියනවා කරණීයමෙත්ත සූත්‍රය. කරණීයමෙත්ත සූත්‍රය කියද්දී අපිට අහන්න ලැබෙනවා කවුරු හරි කියනවා වෙච්ච දේවල්. ගෙවල් වල කරණීයමෙත්ත සූත්‍රය කියන්නේ පා භූතය විසිනවා. අර කරණීයමෙත්ත සූත්‍රය කියා හිටපු කෙනාට මොකක්ද ඒක ඇහුවොත් හිතෙන්නේ? බයක් හටගටම අපි මාත් කියනවා. එහෙනම් අපේ ගෙදර භූතය විසීද? යන්නේ නැහැ. ඒකට නවත්තනවා. මොකද හේතුව? පාලියෙන් කරණීයමෙත්ත සූත්‍රය කිව්වට ඒකේ තේරුම දන්නේ නැති නිසා. එහෙනම් යා මොකද්ද කරන්න ඕනේ? කියන දේ තේරුම මොකද්ද කියලා දැනගන්න ඕනේ. හරි වැඩක් වුණා ඉන්දියාවේ. ටිබෙට් හාමුදුරු කෙනෙකුට මේ කවුරු හරි උගන්වලා මම හාමුදුරු කෙනෙක් වෙන්නත් උගන්වන්න ඇත්තේ. උගන්වලා ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියලා. ඉතින් අපි බුද්ධ ගයාවේ ගියාම ලොකු සභාවක් මැද්දට මේ හාමුදුරු වැඳගෙන ආවා ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියලා. කවුරු හරි ජෝක් එකකට උගන්වලා තේරුම දැනගත්තා නම් ඒකේ ඒ ටිබෙට් හාමුදුරු ඔක කියයිද? දැක්කද තේරුම දන්නේ නැතුව කියන දේ ඕන. එතකොට දැන් මමත් මේ සිංහලෙන් පටන් ගත්තාට පස්සේ සමහරු ඊර්ෂ්‍යාවට සිංහලෙන් කියලා ඔක හරියන්නේ නැහැ. සිංහලෙන් පිරිත් කියලා හරියන්නේ නැහැ. මේක පාලියෙන්. හරි පාලියෙන් කියනකට පාලියෙන් තේරුම දන්නේ නැත්නම් එයා කොහොමද මේක පහදින්නේ හිත? සිත පහදවා ගන්නේ කොහොමද? දෙයයි කියන්නේ. ඉතින් එදා මට ඒ ස්වාමීන් වහන්සේ කෙනා හරි දුක හිතුණා. ඒ හාමුදුරු ගැන. මමත් හිතුනේ හිටියා. ඔක්කොම හයියෙන් hina වුණා. ඒක රියහන් තව පැහැදුනා. මේ හරි තමයි කියලා ඉතින් මම බැලුවා ඉතින් බැරි වෙලාවත් මේ හාමුදුරු ලංකාවට ගිහිල්ලා එයාපෝට් එකේදී දැක්ක ගමන් මිනිස්සු ගමින් වැඳලා කිව්වොත් මොනසන් කොච්චර දුක හිතේද කවුද මේ අගාධයට දැම්මේ කියලා. මම බලන්න එතකොට අර තේරුමක් තියෙන්න ඕනේ නේ කතා කරන එකේ. ඉතින් ඒ නිසා සිංහලෙන් අපි මේ පරිවර්තනය කළේ සිංහලෙන් පිරිත්